හායි යාළුවනේ අද මං ඔයාලට මේ ටික්ටොක් එක දාන්නේ උදව්වක් ඉල්ලන්න බලාගෙන ඒ උදව්ව ඔයාලට කරන්න බැරි දෙයක් නෙමෙයි ප්ලීස් මට ඒ උදව්ව කරන්න මොකද මගේ ප්‍රොෆයිල් පික්චර් එකයි මගේ වීඩියෝස් වගේ කුයි අරගෙන එක්කෙනෙක් account එකක් කරගෙන යනවා චමී කියලා මං ඔයාලට ඒ ස්ක්‍රීන්ෂොට් එක දාන්නම් පුළුවන් තරම් ඔයාලා ඒකට රිපෝට් කරන්න හේතුව තමයි ඇත්තට මං කැමති නැහැ කවුරුත් මගේ ඒවා පාවිච්චි කරලා උඩට යනවා බලන්න හේතුව තමයි ඒගොල්ලන්ට කිසිම ස්වාධීනත්වයක් නැහැ. එතකොට ඒගොල්ලෝ තනියෙන් නැගිටලා ඇවිදින්න දන්නේ නැහැ. ඒක හොඳ නැහැ. තමුන් පුරුදු වෙන්න තමුන්ගේ ගමන තනියම යන්න. මොකද මට මේ මහා ලොකු ෆලෝවර්ස්ලා ඉන්න මහා ලොකුට ලයික් තියෙන account එකක් නැහැ. මේක මගේ පවුලේ කට්ටිය නැති නිසා එයාලා එනකන් කාලේ කන්න මං හදාගත්ත මාර්ගයක්. ඉතින් ඒකෙන් කවුරු හරි වැරදි දෙයක් කරොත් ඒක මට හොඳ නැහැ. ඒක නිසා තමයි මං ඔයාලගෙන් මේ උදව් ඉල්ලන්නේ. මම අර TikTok account එක හදපු එක්කෙනාට කියනවා කවදාකවත් කාගේවත් ඇඟේ එල්ලිලා නැගිටින්න හදන්න එපා. ඒ ඔයා අතින් අල්ලලා නැගිටින හදන එක්කෙනා ඔයාව අතෑරියොත් ඔයාට රිදෙන්න වැටෙනවා. ඒක හොඳ නැහැ. ඔයාගේ ප්‍රතිරූපය හදාගන්න. ඔයාට බැරි කෙනෙක් වෙන්න බෑ. සාමාන්‍යයෙන් ඔයා දැකලා ඇති TikTok එකේ හැම ජාතියකම හැම විදියකම කට්ටිය TikTok වලින් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා ඔයා ওই වැඩේ ඉස්සරහට කරන්න එපා. ඒක වැරදි. මගේ යාළුවන්ගෙන් මං ඉල්ලනවා ඒකට රිපෝට් කරන්න. රිපෝට් කරලා ඒක නවත්තලා දෙන්න. මම දන්නේ මිනිස්සු ඇයි මෙහෙම කරන්නේ කියන එක නම් මට පුදුම හිතුණා. මං එච්චර ප්‍රසිද්ධ කෙනෙකුත් නෙමෙයි. මං එච්චර ලස්සන වීඩියෝ කරන කෙනෙකුත් නෙමෙයි. එහෙම වෙලා මේවයි කරනවා නම් හොඳටම ප්‍රසිද්ධ අයගේ වට මොන තරම් දේවල් මිනිස්සු කරනවද? ඒක වැරදි. ඒ වැරද්ද කරන්න එපා. මගේ යාළුවන්ගෙන් මං එක පාරට 10 පාරක් ඉල්ලනවා රිපෝට් කරලා ඒක නවත්තලා දෙන්න. මං අර ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. ස්තුතියි.